අයිබෝවන් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමෙන් ඉන්නා නේද? ඔන්න අද මම ඔයාලට අපි හැමෝම වගේ කන්න ආස කරන රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. අද අපි චොකලට් ෆින්ගර්ස් හදමු. ඔන්න මින් පස්සේ ගොඩක් ගණන් දීලා කඩෙන් කන්නේ නැතුව ඇති වෙන්න කන්න ගෙදරදී මේ වගේ හදාගන්න. මම එක බිත්තරයයි පාවිච්චි කරන්නේ. අපිට චොකලට් ෆින්ගර්ස් 40කට වඩා හදාගන්න පුළුවන්. කඩේවටත් වඩා මේක මාරම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනටම වීඩියෝ එක බලන්න. ඔයා මගේ වීඩියෝස් බලන්නේ අලුතෙන් නම් පළවෙනි තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මොන වීඩියෝ එක ගැන හිතන දේ අදහස් යෝජනා පළවෙනි කමෙන්ට් එකක් දාගන්න අමතක කරන්න එපා. මුලින්ම අපි මේ වගේ බෝල් එකක් අරගෙන මේකට ඉස්සෙල්ලාම බිත්තරයක් කඩලා එකතු කරගන්න ඕනේ. ඒ වගේම සීනිත් එකතු කරගමු ග්‍රෑම් 50ක් වගේ. මේ වගේ ලුණු ස්වල්පයක් සහ වැල්ලතේ හැඳි භාගයකුත් එකතු කරගන්න. ඒ වගේම තෙල් මේස හැඳි දෙකකුත් මම මේකට එකතු කරගන්නවා. ඉතින් අපිට මෙතනදී තෙල් වෙනුවට දිය කරගත්ත බටර් මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්නත් පුළුවන්. දැන් අපි මේ ඔක්කොම ටික හොඳට විස් කරගන්න ඕනේ. මේ සීනි ටික හොඳින්ම දී වෙනකන් විස් කරගන්න. විස් කරගන්න අතරේදී මම මේකට කිරි මේස හැන්දක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒකත් එකතු කරලා ආයෙමත් හොඳට විස් කරගන්න. ඔන්න දැන් මේකේ සීනි ටික හොඳින්ම දී වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ මිශ්‍රණයේත් මේ වෙලාවෙදී සීනි ටික හොඳින්ම දී වෙලා තියෙන්න ඕනි. දැන් අපි මේකට පාන් පිටි එකතු කරගමු. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 150ක් වගේ අරගෙන තියෙනවා. මම මුලින්ම පාන් පිටි ටිකක් මේ වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මේකටම බේකින් පවුඩර් තේ හැන්දක් වගේත් එකතු කරගන්නවා. ඊට පස්සේ හැන්දකින් මේ ටික හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් වුණාට පස්සේ අපි අනිත් පාන් පිටි ටිකත් එකතු කරලා කලවම් කරගමු. ඔන්න මම දැන් පාන් පිටි ඔක්කොම ටික එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගත්තා. දැන් මම මේකට තවත් කිරි පොඩ්ඩක් එකතු කරගන්නවා. මොකද මේ මිශ්‍රණය ටිකක් හයිය ගතියට තමයි තියෙන්නේ. එහෙම වුණොත් අපිට පයිපින් බෑග් එකෙන් මිරික ගන්න අමාරුයි මේක. ඒ නිසා මේ වගේ කිරි පොඩ්ඩක් එකතු කරගමු. මේ වගේ ප්‍රමාණයට මිශ්‍රණය හදාගත්තට පස්සේ දැන් අපිට පුළුවන් පයිපින් බෑග් එකකට මේ මිශ්‍රණය දාගන්න. ඉතින් එකවර ගොඩක් එකතු කරගන්නත් එපා. මේ වගේ ටිකක් එකතු කරගන්න. දැන් මම මෙතන බේකින් ට්‍රේ එක අරගෙන තියෙනවා. මම මේ ට්‍රේ එකේ හොඳට තෙල් ටිකක් ගාගෙන ඔයිල් පේපර් එකකුත් තෙලා ගත්තා. දැන් අපි පයිපින් බෑග් එකකින් මිශ්‍රණය මේ වගේ මිරික ගමු. මේ ටික එකම ප්‍රමාණයට ලස්සනට හදාගන්න. පයිපින් බෑග් එක කපද්දී ගොඩක් උඩට වෙන්න කපන්නත් එපා. මොකද මේ ටික බේක් වෙද්දිත් ලොකු වෙනවනේ. එහෙම වුණොත් බිස්කට් එක ගොඩක් ලොකු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පයිපින් බෑග් නැත්නම් ප්ලාස්ටික් බෝතලයක් අරගෙන මූඩිය හිල් කරලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සෝස් බෝතලයක් වගේ ගන්නත් පුළුවන්. අනේ විදිහට මම ට්‍රේ එකේ හැම තැනටම මිශ්‍රණය එකතු කරගත්තා. දැන් අපිට පුළුවන් හැන්දක් හරි පිහියක් හරි අරගෙන ඒකේ හොඳින් තෙල් ටිකක් ගාලා අඩුපාඩු තියෙනවා නම් මේ වගේ ලස්සනට හදාගන්න බේක් කරගන්න කලින්. ඊට පස්සේ අපිට පුළුවන් මේක හොඳින් බේක් කරගන්න. උෂ්ණත්වය 180ට විනාඩි 10ක් වගේ ෆ්‍රී හීට් වෙච්ච oven එකට මේ ටික දාගන්න. ඊට පස්සේ උෂ්ණත්වය 150ට වගේ අඩු කරලා විනාඩි 10ක් 15ක් වගේ මේක බේක් කරගන්න ඕනි. ඉතින් oven එකෙන් oven එකට කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා විනාඩි 10කින් වගේ බලන්න ඔයාලා. මේ තියෙන්නේ හොඳින් බේක් කරගත්තට පස්සේ. ඉතින් මට විනාඩි 10ක් වගේ තමයි ගියේ මේ ටික බේක් කරගන්න. මේ බිස්කට් එක ගොඩක් දුඹුරු පාට වෙනකම් බේක් කරගන්න එපා. එහෙම වුණොත් මේ බිස්කට් එක ටිකක් හයිය ගතියට තමයි තියෙන්නේ. මේ වගේ ප්‍රමාණයට බේක් කරගන්න. ඉතින් ඔක්කොම මිශ්‍රණයෙන් මේ වගේ බිස්කට් ටික හදා ගන්න ඔයාලා. මම හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් තමයි මේ බේක් කරගත්තේ. තවත් මේ වගේම ප්‍රමාණයක් තියෙනවා මට බේක් කරගන්න. දැන් අපිට පුළුවන් මේ හදාගත්ත බිස්කට් වලට චොකලට් තැවුරුම එකතු කරගන්න. ඒකට මම මෙතන පොඩියට කපාගත්ත චොකලට් ටිකක් අරගෙන තියෙනවා. ඔයාලට මෙතනදී කුකින් චොකලට් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කඩේ තියෙන සාමාන්‍යයෙන් අපි කන චොකලට් එක ගන්නත් පුළුවන්. මම දැන් මේකට ෆ්‍රෙෂ් මිල්ක් පොඩ්ඩක් එකතු කරලා ඩබල් බොයිල් ආකාරයෙන් මේ ටික දිය කරගන්නවා. ඔන්න මම මේ විදිහට චොකලට් ටික හොඳින් දිය කරගත්තා. දැන් මම මුලින්ම මේ බිස්කට් එකේ යට පැත්තේ මේ වගේ චොකලට් ටිකක් හොඳින් ගා ගන්නවා. ඊට පස්සේ මේ බිස්කට් එක ගෑරුප්පුවක් උඩින් තියලා බිස්කට් එක උඩින් මේ වගේ චොකලට් හොඳට වක් කර ගන්නවා.
වැඩිපුර චොකලට් තියෙනවා නම් මේ වගේ හොඳින් අයින් කරලා අපිට පුළුවන් මේ ටික ට්‍රේ එකක් උඩින් තියාගන්න. ඉතින් ඔක්කොම බිස්කට් වල මේ වගේ තමයි චොකලට් තවර ගන්න ඕනි. මම මෙතනදී චොකලට් ග්‍රෑම් 100යි ගත්තේ. මට මේ ප්‍රමාණයෙන් හදාගත්ත ඔක්කොම බිස්කට් වල චොකලට් තවර ගන්න බැරි වුණා. ඉතින් ඔයාලට බිස්කට් ඔක්කගේම චොකලට් තවර ගන්න ඕනි නම් චොකලට් ග්‍රෑම් 200ක් 250ක් අතර ගන්න වෙනවා. අනිත් මම මේ විදිහට චොකලට් ෆින්ගර්ස් ටික හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලා දකින්න ඇති ඇත්තටම මේක හරිම ලේසි රෙසිපි එකක්. ගොඩක් ගණන් දීලා කඩෙන් කන්නේ නැතුව ඇති වෙන්න කන්න ගෙදරදී මේ වගේ හදාගන්න පුළුවන් අපිට. මම ඔයාලට එකක් කාලා පෙන්නන්නම්. බිස්කට් එක හොඳ මෙලෙක් ගතියට තියෙනවා. චොකලට් එකමත් හොඳින් තැවරිලා තියෙනවා කඩේ ඒවටත් වඩා. ඉතින් ගෙදර පොඩ්ඩක් ඉන්නවා නම් ඔන්න අනිවාර්යයෙන්ම හදලා දෙන්න. එයාලා හරිම ආසාවෙන් කයි. එහෙනම් ඉතින් හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ රසවත් වීඩියෝකින් ආයෙ හම්බ වෙනකන් අතට සමු ගන්නවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.